안녕하세요, 여러분. 여러분 모두가 잘 지내고 있어요? 네. 오늘은 한국의 인사예절라는 문화와 정보에 대해 간단하게 여러분한테 설명하도록 하겠습니다. සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ඔයාලා එකතු වෙලා ඉන්නේ සහන් කොරියන් ඇකඩමි YouTube channel එකත් එක්ක. 2025 වර්ෂය සඳහා අලුත් තුන කොරියානු විෂය නිර්දේශයත් සමග පාඩම් වැඩ කටයුතු කරන සියලු දෙනාටම දැක්කත් එපා වෙන එකපාර මතක තියෙන්නේ නැති කොටසක් තමයි මේ සංස්කෘතික සහ තොරතුරු කොටස කියලා කියන්නේ. ඉතින් සෑම පාඩමකම අවසානයේට මෙන්න මේ විදිහේ සංස්කෘතික සහ තොරතුරු කොටසක් මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. එතකොට කොරියානු විභාගය ගත්තාම අනිවාර්යයෙන්ම ප්‍රශ්න රටා කිහිපයක්ම නිර්මාණය වෙන තැනක් තමයි මේ සංස්කෘතික සහ තොරතුරු කොටස කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මුන්හාවා චොම්බු කොටස අපි අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඕන, හොඳින් අධ්‍යයනය කරන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ ලකුණ, ඒ අදාළ ලකුණු ටික අපිට පහසුවෙන්ම සහ ඉක්මනින්ම ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්න ඒ උත්සාහයට උපකාරයක් විදිහට මේ සංස්කෘතික සහ තොරතුරු කොටස් සරලව පැහැදිලි කර දීමේ පාඩම් මාලාවක් මම අද ඉඳන් සියලු දෙනාටම අරගෙන එන්න බලාපොරොත්තුෙන් ඉන්නවා සහ අද ඉතින් ඒකේ පළවෙනි වීඩියෝ එක. ඒ නිසා channel එකත් subscribe කරගෙනම දිගටම එකතු වෙලා ඉන්න. එහෙම වුණොත් ඉදිරියටත් මම මේ විදිහට ගේන පාඩම් මාලා මේ සංස්කෘතික සහ තොරතුරු කොටස් ඉතාමත් සරලව මතකයේ තියාගන්න ඔයාලා සියලු දෙනාටම හැකියාව ලැබේ. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු අද සංස්කෘතික සහ තොරතුරු කොටස පිළිබඳව සාකච්ඡා කරන්න. පළවෙනි පාඩමට අදාළව සංස්කෘතික සහ තොරතුරු කොටස ලෙස අපට දීලා තියෙනවා කොරියාවේ ආචාර විදි සම්බන්ධයෙන් ඉගෙන ගන්න. අපේ විෂය නිර්දේශයට අදාළ පොතේ ඇත්තටම මේ සංස්කෘතික සහ තොරතුරු කොටස් අපිට දීලා තියෙන ඡේදයක් විදිහට. නිකන් දැක්කහමත් එකපාර බය හිතෙනවා, පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ වගේ හැඟීමක් තියෙනවා. ඒ වුණාට මම මේ කොටසෙන් ඔන්න ඒ තියෙන ඡේදයක් විදිහට දීලා තියෙන ඒ කොටස් ටික මේ වාක්‍ය කන්න විදිහට තමයි දීලා තියෙන නිසා ඒවට අදාළ එකිනෙක තේරුමත් මේ පාට දෙකක් ආශ්‍රයෙන් නැත්තම් පාට දෙකක් භාවිත කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න දීලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ පාඩම් කරද්දී වුණත් අර වචනයට අදාළ ඒ નિયમિત තේරුම නැත්නම් ඒ වචනේ හරිම තේරුම ඉක්මනින්ම ඔලුවට දාගන්නත් මේ ක්‍රමය ඔයාලට උපකාරී වෙයි කියලා. එහෙනම් අපි බලමු මොකක්ද මේ කොටස සහ මේ කොටසට අදාළව අපිට මොන වගේ සංස්කෘතික සහ තොරතුරු කොටසක්ද මේ දීලා තියෙන්නේ කියලා. මාතෘකාව විදිහට දීලා තියෙනවා අපිට හංගුගේ ඉන්සා යේජොල්. හංගුගේ ඒ කියලා කියන්නේ කොරියාවේ ඉන්සා ආචාර යේජොල් කියලා කියන්නේ විධිවලට නේද? එතකොට හංගුගේ ඉන්සා යේජොල් කොරියාවේ ආචාර විධි කියලා අපට ඔන්න මාතෘකාව දීලා තියෙනවා. හරි. අපි බලමු මොනවද මේ කට්ටිය මේ කොරියාවේ ආචාර විධි විදිහට මොන වගේ කරුණු කාරණාද සඳහන් කරලා තියෙන්නේ කියලා. හරි. පළවෙනි වාක්‍යය ඔන්න දීලා තියෙනවා අපට 한국에서는 선대에 따라 인사하는 방식이 다릅니다 කියලා තමයි දීලා තියෙන්නේ. නේද? ආයෙ කියලා කියන්නේ 한국에서는 කොරියාවේදී 선대에 따라 අනෙක් පුද්ගලයා අනුව ඉන්සාහන ආචාර කරන පංශිකි ආකාරය තාරම්නිදා වෙනස් වේ. ඒ කියලා කියන්නේ මේ කොරියාවේදී පුද්ගලයා අනුව නැත්නම් අනෙක් පුද්ගලයා අනුව අපි කතා බහ කරන කෙනා අනුව ආචාර කරන ආකාරය වෙනස් වීමකට ලක් වෙනවා කියලා කියනවා. එතකොට ඔන්න පළවෙනි වාක්‍යයේ තීරුම් විදියට ඕක තමයි දීලා තියෙන්නේ. අපි යනවා දෙවෙනි වාක්‍යය කතා කරන්න. දෙවෙනි වාක්‍යයේ දීලා තියෙනවා 자신보다 나이가 많거나 지위가 높은 사람에게는 안녕하세요 또는 안녕하십니까 라고 말하며 නැත්තම් 말하며 ඔක මේ මල් හදා කියන එක අපි කියන්නේ මරදා කියලා නේද? අර ඉල් හදා එක ඉරදා කියලා උච්චාරණය වෙනවා. ඒක උච්චාරණ විදියක් කොරියානු ජාතිකයෙන් භාවිත කරන. එතකොට මාරාමියෝ 고개를 숙이거나
හොරිරල් කුප්පයෝ ඊළඟට තියෙනවා ඉන්සා හම්නිදා කියලා. නේද? දෙවෙනි වාක්‍යය. එතකොට චාෂිම් පොදා තමන්ට වඩා නයිගා මන්ගෝනා වයසින් වැඩි හෝ චිවිගා නෝපන් තනතුරෙන් උසස් සරම්මේ කියනෙන් පුද්ගලයෙකුට නැත්තම් පුද්ගලයන්ට අන්‍යොන් හසයෝ තෝනන් කියලා කියන අපි හෝ කියන අදහස. අන්‍යොන් හශිම්නික්කා රාගෝ මාරාමියෝ ලෙස කියලා කොගේර සුකිගෝනා හිස නමාහු හොරිරල් කුප්පයෝ ඉන නමලා ඉන්සා හම්නිද ඒ කියලා කියන්නේ ආචාර කරනවා. එතකොට තමන්ට වඩා වයසින් වැඩි හරි තනතුරෙන් උසස් පුද්ගලයන්ට නැත්තම් පුද්ගලයෙකුට අන්‍යොන්හසයෝ නැතිනම් අන්‍යොන්හශිම්නික්කා කියලා කියන ගමන් තමන්ගේ හිස්ස නමලා හෝ ඉන ප්‍රදේශය නමලා ආචාර කරනවා කියලා තියෙනවා. තුන්වෙනි වාක්‍ය විදිහට කියලා තියෙනවා කොගේරල් සුකිගෝනා හොරිරල් කොප්පිනන් ගොසන් සන්දේ පංගේ තෙහන් චොංගොංගල් නතානෙනන් චෙසචෝ ඉම්නිදා කියලා කියනවා. ඒ කියලා කියන්නේ කොගේර සුකිගෝනා හිස්ස නැමීම හෝ හොරිරල් කුප්පිනන් ගොසන් ඉන ප්‍රදේශය නමන එක නැත්තං ඉන නමන දෙය සන්දේපංගේ තෙහන් අනෙක් පුද්ගලයා කෙරෙහි චොංක්‍යොංගල් නතානෙන ගෞරවයක් පෙන්වන චොංගයොන් කියලා කියන අර ගෞරවයක් නාතානෙනන් කියලා කියන පෙන්වන චෙෂචෝ හිම්නිද අභිනයක් වේ. මේ චෙෂචෝ කියලා කියන අර ඉගියක් නැත්තම් අභිනයක් කියන අදහස ඉම්නිදා කියලා කියන්නේ වේ කියන ව්‍යාකරණය. එතකොට චෙෂචෝ ඉම්නිදා අභිනයක් වේ කියලා ඔන්න කියනවා. ඔන්න පළවෙනි වාක්‍ය තුන ওই විදිහට තමයි සඳහන් වෙන්නේ. අපි යනවා ඊළඟ වාක්‍ය කතා කරමු. හරි. ඊළඟ වාක්‍ය දීලා තියෙනවා මේ විදිහට හන්ප්‍යොන් චාෂින් පොදා නයිගා ඔරිගෝනා චින්හන් සරම්මේ කියනන් අන්‍යොන් ඉරාගෝ මාරාමයෝ Han sonal කාප්‍යොක්කේ තෙල් ගෝනා හඳරු පංගාඋමල් නතා නෙම්නිදා. බලන්නකො එතනින් කියලා තියෙන්නේ මොකද්ද කියලා. හන්ප්‍යොන් ඒ කියලා කියන්නේ මේ තවත් පැත්තකින්. ඒ කියලා කියන්නේ අපි කියන්නේ වෙනත් ආකාරයකින්. චාෂින් පොදා තමන්ට වඩා නයිගා ඔරිගෝනා වයසින් අඩු හෝ චින්හන් සරම්මේ කියන අසල්වාසී සමීප පුද්ගලයන්ට අසල්වාසී වෙන්න පුළුවන් නැත්නම් අපි දන්න අඳුරන සමීප පුද්ගලයන්ට අන්‍යොන් ඉරාගෝ මරාමියෝ ලෙස කියලා හන්සොනල් එක අතක් කාප්‍යොබ්ගේ තෙල් ගෝනා සැහැල්ලුවෙන් ඔසවලා හෝ කාප්‍යොබ්ගේ තෙල් ගෝනා සැහැල්ලුවෙන් ඔසවලා හෝ හඳුරු වනලා පංගා උමල් නතා නෙම්නිත සුහදතාවය පෙන්눔 කරනවා. ඒ කියලා කියන්නේ තව පැත්තකින් ගත්තොත් Tamanට වඩා බැරි වෙලා හරි වයසින් අඩු නැත්තම් අපි දන්න අඳුරන අසල්වාසී සමීප පුද්ගලයන්ට අන්‍යොන් කියලා තමයි අපි කියන්නේ. ඒ කියන ගමන් එක අතක් සැහැල්ලුවෙන් ඔසවලා හරි වනලා දැන් වනනවා කියලා කියන අර අපි කියන්නේ අර බායි කියලා කියන්නේ අපි අන්න ඒ වගේ අවස්ථාවක් වනලා සුහදතාවය නැත්තම් අපේ ඒ සමීපතාවය පෙන්눔 කරනවා කියලා ඔන්න කියලා තියෙනවා. ඊළඟ වාක්‍ය විදිහට දීලා තියෙනවා අන්‍යොන්හසයෝ අන්‍යොන්හශිම්නික්කා අන්‍යොංගන් 인사하는 시간에 상관없이 아침, 점심, 저녁 언제든지 사용할 수 있습니다. බලන්නකො ඒකෙන් දීලා තියෙන්නේ මොකද්ද කියලා. අන්‍යොන්හසයෝ නැත්තම් අන්‍යොන්හශිම්නික්කා අන්‍යොන් යන මෙන්න මේ දේවල් ඉන්සාහනන් ශිගනේ ආචාර කරන වේලාවට සංගුවන් ඔප්ෂි
ඒ කියලා කියන්නේ ගැටලුවකින් තොරව අචිම් චොම්ෂිම් චොනෙව්. නේ? උදේ දවල් හවස ඔංජේතංචි ඕනෑම අවස්ථාවක සයෝන් හල්සු ඉස්සන්නිත භාවිත කරන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ අන්නුන් හසයෝ අන්නුන් හෂිම් නික්කා අන්නුන් කියන මෙන්න මේ ආචාර විදි අපිට මේ ඕනෑම අවස්ථාවක නැති උදේ දවල් හවස කියන ඕනෑම අවස්ථාවක ආචාර කරද්දී භාවිත කරන්න පුළුවන් කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊළඟ වාක්‍යයට යනවා අපි බලන්න. ඒකේ කියනවා මේ විදිහට. කොංජොගින් සංවන්නේ සෝනන් චුරෝ අක්සුරල් හාමියෝ ඉන්සාහම්නිද. නේද? ඒ කියලා කියන්නේ කොංජොගින් සංවන්නේ සෝනන්. ඒ කියලා කියන්නේ මේ විධිමත් අවස්ථාවන්හිදී ඒ කියන්නේ සරලව කිව්වොත් අපි ওই වැඩ කරන තැන්වල නැත්තම් රාජකාරීමේ අවස්ථාවන් වලදී චුරෝ බොහෝ දුරට අක්සුරල් හාමියෝ අතට අත දෙමින් ඉන්සා හම්නිද ආචාරය සිදු කරනවා කියලා කියනවා. වැඩ කරන තැන්වලදී ගොඩක් වෙලාට ඔය අතට අත දෙන එක තමයි කරනවා කියලා කියන්නේ. ගොඩක් ඔය ජනප්‍රිය රටවල ඉතින් මේ ආචාර කරද්දි මෙන්න මේ ක්‍රමය තමයි භාවිත කරන්නේ. ඉතින් කොරියාවෙත් ඔන්න මේ රාජකාරිය නැත්නම් අපි කියන්නේ ඔෆිෂියල් කියලා කියන අන්නේ අවස්ථාවලදී මෙන්න මේ ක්‍රමය භාවිත වෙනවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. හරි. ඊළඟ වාක්‍යයට ගියපුවාම අවසාන වාක්‍යය මේ විදිහට මේ කට්ටිය දීලා තියෙනවා. තමන් චාෂිම්පොදා නයිකා වොල්ෂින් මන්ගෝනා චිවිකා නෝපන් සරම්මේකේ ඉන්සහල් තේනන් වෙන් සොනරෝ ඔරන් පරිනා ඔරන් සොනල් පච්චිකෝ අක්සුරල් හනන් ගොෂි යේ ඉම්නිදා කියලා කියනවා. ආයි කියලා කියන්නේ තාමන්. මෙතන අර තාමන් කියලා කියන්නේ තමන් කියන අදහස නෙමෙයි. තාමන් කියලා කියන්නේ මෙතන අර නමුත් කියන කෙනා. නමුත් චාෂිම් පොදා තමන්ට වඩා නයිගා වොල්ෂින් මන්ගෝන වයස බොහෝ වැඩි හෝ මේ වොල්ෂින් කියන මේ පදයෙන් අරන් තියෙන්නේ බොහෝ කියන අදහස. එතකොට නයිගා වොල්ෂින් මන්ගෝනා කියලා කියන්නේ වයස බොහෝ වැඩි හෝ චිවිකා නෝපන් තනතුරෙන් උසස් සරමේගේ පුද්ගලයෙකුට නැත්තම් පුද්ගලයන්ට ඉන්සාහල් තේන ආචාර කරන විට වෙන්සොනරෝ වෙන්සොන් කියලා කියන්නේ අපි වම් අත අර වෙන්සොනරෝ වුණාම වම් අතින් ඔරන් පරිණා දකුණු බාහුව හෝ පල් කියලා කියන්නේ අපි අර බාහුව කියන අදහස නේද? එතකොට ඔරන් පල් වුණාම දකුණු බාහුව හෝ ඔරන් සොනල් දකුණු අත පච්චිගෝ ආධාර කරගෙන අක්සුරල් හනන් ගොෂි අතට අත දෙන එක යේ ඉම්නිදා කියලා කියනවා. ආචාරශීලී වේ. යේ ඉම්නිදා. මෙතන යේ ඉම්නිදා නෙමෙයි යේ ඉම්නිදා කියලා තමයි උච්චාරණය වෙන්නේ. ඉම්නිදා කියන ව්‍යාකරණයත් එක්ක. එතකොට ආචාරශීලී වේ කියලා කියනවා. නේද? එතකොට මේ වාක්‍යයෙන් කියලා තියෙන්නේ Tamanට වඩා හැබැයි දැන් මේක රාජකාරීමේ අවස්ථාවලදී තමයි මේක භාවිත කරන්නේ. මොකද අපි අතට අත දෙන දෙයක් නෙමේකෙන් මේ කතා වෙලා තියෙන්නේ. ඒතකොට Tamanට වඩා ගොඩාක් වයස වැඩි හරි තනතුරෙන් උසස් කෙනෙකුට ආචාර කරද්දී මේ වම් අතින් දකුණු අතේ බාහුව හරි දකුණු අත ආධාර කරගෙන අතට අත දෙන එක කරන්න ඕන කියලා තමයි කියන්නේ. ඒක තමයි ගොඩක් වෙලාවට ආචාරශීලී වෙන්නේ කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඉතින් හරිම සරල කාරණා ටිකක් තමයි ඔන්න කතා බහ කරලා තියෙන්නේ. වාක්‍ය විදිහට ඔන්න අපි ඉගෙන ගත්තා අර පොතේ ඡේදයක් විදිහට තියෙන එක. ඉතින් ඔන්න වාක්‍ය කන් විදිහට තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මම හිතනවා මේ කතා කරපු කාරණා ටික ඔයාලගේ ඔළුවට යන්නේ නැති කියලා. මොකද මේ පාට දෙකක් භාවිත කරමින් තමයි මේ තේරුම් එක්ක මම දීලා තියෙන්නේ. ඉතින් මේක පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. හරි. එහෙමනම් අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මොනවා හරිම ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස දාලා තියන්න. එහෙම වුණොත් ඉදිරියට කරන වීඩියෝ වලදී ඒ ඔයාලගේ අදහස් මට උපකාරී කරගන්න පුළුවන්.
එහෙමනම් දෙවැනි පාඩමට අදාළ සංස්කෘතික සහ තොරතුරු කොටසේ මෙවැනිම වූ විස්තරාත්මකව පැහැදිලි කරන පාඩම් මාලාවකින් හමු වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම සහන් රාජකරුණා.